මානව ඔයාලා මේක තලා ඉන්නේ ඩිල්ලොන් ටෙක් ලැබ් YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ A level ලියලා ඉවර වුණු A level ලියන්න බලාපොරොත්තු වෙන හැමෝටම තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් A level වල ඇත්ත පැත්ත ඉතින් මේක බලන්න ඕන වීඩියෝ එකක්. ඕකේ අපි යමු වීඩියෝ එකට. ඉතින් guys අපි මේ බලන්න යන්නේ 2018 ඉඳලා 2023 වෙනකම් කොහොමද ස්කූල් කැන්ඩිඩේට්ස් ලගේ performance කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන 2018 19 new old 2020 new old 2021 22 23 කියලා අවුරුදු ටික අපිට මෙතන උඩින් බලා ගන්න පුළුවන්. ඒ වගේම number set මේ වෙද්දි guys 2023 අවුරුද්දේ A level වලට set වෙලා තියෙනවා 2,29,057ක්. හතක ප්‍රමාණයක් set වෙලා තියෙනවා. ඒ කියන්නේ විභාගයට වාඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි eligible වෙලා තියෙන යුනිවර්සිටි වලට eligible වෙලා තියෙන්නේ 1,51,343. ඊට පස්සේ guys 3A's ඒ තුනක් කියන ප්‍රමාණය all subject වලින් අරන් තින් 9,854ක් කියන ප්‍රමාණයක් විතරයි. ඒ වගේම තමයි guys all subject fail වෙලා තියෙන ප්‍රමාණය 21,570ක් fail වෙලා තියෙනවා. ඉතින් මෙතන අපිට percentage එකක් විදිහට බලා ගන්න පුළුවන් 2018 ඉඳලා 2023 ඉඳලා eligible for university entrance 2018 64.7යි 2019 new එක අපි ගමු 62.35යි 2020 new 65.98යි 2021 63.5යි 3යි 2021 64.2යි 2023 66.07ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. 2021 2022ට සාපේක්ෂව 2023 යම් ප්‍රතිශතයක් කියලා ගිහින් තියෙනවා යුනිවර්සිටි එන්ට්‍රන්ස්. දැන් අපිට මෙන්න මේ ටේබල් එකකින් අපිට බලන්න පුළුවන් GCSE A level examination වල 2023 all island candidates ලගේ කොහොමද මේ applied කරලා තින්නේ කීයද ඉඳගෙන වාඩි වෙලා තින්නේ කීයද එයාගේ university entrance ඒ තුනක් කරන් තින්නේ කවුද 2 subject pass වෙලා තින්නේ 1 subject failed all subject අපි චුට්ටක් review එකක් බලමු. ඉතින් guys total බලමු මෙතන තියෙන අර male female. ඉතින් all candidates ලකින් අපි බලමු මොකද මේ මෙතන තියෙන school candidates මොකද all candidates කියලා වෙන් කරලා තින්නේ guys යම් කිසි කොටසක් ස්කූල් එකෙන් ඇප්ලයි කරනවා වගේම තවත් යම් කිසි කොටසක් ප්‍රයිවට් අයදුම් කරන්න තියෙයි. ඒක නිසා තමයි මෙතන all සහ ස්කූල් කියලා දෙකට බෙදලා තියෙන්නේ. ඉතින් all බැලුවොත් එහෙම මෙතනදී guys total ඇප්ලයි කරලා තිනවා guys 3,47,402ක් වාඩි වෙලා තියෙන්නේ 2,69,603ක්. එතනම ලොකු ගැප් එකක් තියෙනවා. ඒ වගේම තමයි යුනිවර්සිටි එන්ට්‍රන්ස් වෙලා තියෙන්නේ 1,73,444යි. ඒ වගේම 3A's ලබාගෙන තියෙන 10,484යි. 2 subject pass වෙලා තියෙනවා 39,470යි 1 subject pass වෙලා තියෙනවා 28,552යි all subject 27,970ක් fail වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම මේ school candidates වගේ නේද all candidates බැලුවොත් එහෙම guys male 35ක් female 60ක් තමයි university entrance වෙලා දෙන්නේ. ඒ අනුව females වැඩි කියලා අපිට මෙතනින් pie chart එක හරහා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි guys මෙතන අපිට provincials වෙන් කරලා තියෙනවා northern western eastern ඌව සබරගමුව. ඉතින් guys අපිට පළාත් 9 මෙතන බලා ගන්න පුළුවන්. පළාත් 9ෙම කොයි පළාතේද වැඩිපුරම fail වෙලාද කියන අපිට සහ pass වෙලා තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන පළාත් ටිකේ රිව් එකක් ගියාම guys වැඩිපුරම fail වෙලා ඒ කියන්නේ all subject fail වෙලා ඉන්නේ southern කියන province එකේ 10.65ක ප්‍රමාණයක් fail වෙලා තියෙනවා. ඉතින් guys හොඳම කාරණේ තමයි අපිට මේ table number 7 වලින් බලා ගන්න පුළුවන් කොහොමද candidates ලගේ subject stream එක අනුව performance කියලා. ඉතින් මේක තමයි ඔයාගේ A level subject තෝරගන්න සිද්ධිය. ඒ වගේම ඔයාගේ තීරණාත්මක අවස්ථාව තමයි මෙතනින් තීරණය වෙන්නේ. ඉතින් guys අපි චුට්ටක් මේ වගුව බලමු. හරි. Okay guys අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් streams 7ක දාලා තියෙනවා bio science, physical science, commerce, arts, engineering technology, biosystem technology none. මොකද guys none කියලා තියෙන්නේ අර මේ පොදු විෂය කාණ්ඩයට අයත් වෙනවා. මේ මැදින් සමහර subject අපිට stream එකක් නැතුව පොදු විෂය කාණ්ඩයටදී කරන්න පුළුවන්. දැන් guys bio science වලින් 47,373ක ප්‍රමාණයක් වාඩි වෙලා තියෙනවා. නමුත් guys 3A's අරන් තියෙන 985යි. ඒ වගේම eligible වෙලා තියෙන university entrance වලට 27,546යි. physical science වලින් guys eligible වෙලා තියෙන 20,468යි.
ඒ වගේම ගයිස් ෆේල් වෙලා තියෙනවා 5998. කොමර්ස් වලින් ගයිස් 56970ක් වාඩි වෙලා තියෙනවා. 39035යි යුනිවර්සිටි එන්ට්‍රන්ස් එලිජිබල් වෙලා තියෙනවා. ඒ වගේම 3A's අරගෙන තියෙනවා 3711ක්, ෆේල් වෙලා තියෙනවා 5729. ආර්ට්ස් වලින් ගයිස් 98501ක් වාඩි වෙලා තියෙනවා. 65783ක්ම එන්ට්‍රන්ස් වලට, ඒ කියන්නේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් වලට එලිජිබල් වෙලා තියෙනවා. 4158යි ගයිස් ඇත්තටම මේකේ ෆේල්, එකන මේ 3A සරන් තියෙන 4158යි. විභාගයේ අසමත් ප්‍රමාණය 6730ක ප්‍රමාණයක් අපිට කියලා ගන්න පුළුවන්. ඉන්ජිනියරින් ටෙක්නොලොජි සහ බයෝසිස්ටම් ටෙක්නොලොජි ගත්තාම ඇත්තටම පොඩි ප්‍රමාණයක් තමයි ලියලම තියෙන්නේ. නමුත් ගයිස් එලිජිබල් ලා තියෙන්නේ 11584යි, බයෝසිස්ටම් වලින් 6238යි. ඒ වගේම තමයි ගයිස් ෆේල් වෙලා තියෙනවා 894ක්, බයෝ සිස්ටම් වලින් ෆේල් වෙලා තියෙනවා 344ක්. අද කියන කැටගරි එක යටතේ 5897ක් සෙට් වෙලා තියෙනවා. එතනින් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එලිජිබල් වෙන්නේ 2790ක්. ඒ වගේම තමයි 3A's හරි ඔප්ටේන් 3A's අරන් තියෙනවා 79ක්. හතර හොයලා බලන්න ගයිස්. ඉතින් 5897කින් තමයි 3A's අරන් තියෙන 79ක්. එහෙනම් බයෝ සිස්ටම් වලින් 8195ක් ලේබකින් තමයි ගයිස් 3A's වල 59ක් 3A's අරන් තියෙන්නේ. ඉන්ජිනියරින් ටෙක්නොලොජි ගයිස් 17299කින් 138 දෙක ප්‍රමාණයක් විතරයි 3A's අරන් තියෙන්නේ. ඉතින් ගයිස් අපි 3A's ගන්න ප්‍රතිශතය බැලුවොත් වැඩිම ප්‍රතිශතයක් අරන් තියෙන්නේ කොමර්ස් වලින් කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන් 6.51ක ප්‍රමාණයක් 3A's අරන් තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි එන්ට්‍රන්ස් වල වැඩිපුරම ප්‍රතිශතය හරි බැලුවොත් 76.12යි බයෝ සිස්ටම් ටෙක්නොලොජි වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගයිස් අසමත් වීමේ වැඩිම ප්‍රතිශතය අපි බැලුවොත් බයෝ ෆිසිකල් සයන්ස් විදිහට අපිට අසමත් වීමේ වැඩිම ප්‍රතිශතය ගන්න පුළුවන්. අඩුම ප්‍රතිශතයක් තියෙන්නේ ගයිස් බයෝ සිස්ටම් ටෙක්නොලොජි වල විදිහට අපිට මෙතනදී ගන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි. A level කරන බලාපොරොත්තු ඉන්න මේ වෙනකොටත් අත ළඟම A level exam එකක් එනවා. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි. ෆස්ට් ෂයි එක කොහොම වුණත් සෙකන්ඩ් ෂයි එක කොහොම වුණත් උඩ තව ෂයි එකක් තියෙනවා, අමතක කරන්න එපා. ඉතින් වැඩේ හොඳටම කරන්න. ඒ වගේම තමා ලොකුම දේ තමයි ඔයා ගුරුවරු 3 දෙනෙක් හරිම ඔයාට ඔයාගේ වැඩේ ලස්සනට කරන් යන්න පුළුවන් අත්දැකීමක් තියෙන ගුරුවරු 3 දෙනෙක් හොයාගෙන රැල්ලට පන්ති යන්න එපා. ඔයාට වැඩේ කරගන්න, වැඩේ හොඳට ක්වොලිටි වැඩ ටිකක් කරන පන්තියකට සෙට් වෙලා වැඩ ටික කරන් යන්න කියලා ඉතින් මම මෙතනදී මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ඔයා යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. ඔයාගේ අදහස කමෙන්ට් කරන් යන්න.